ඉතින් ඔයාගේ keys wallet bag නිතරම නැති වෙනවා නම් මෙන්න මේ පොඩි device එක ඔයාලට ගොඩක් useful වෙන්න පුළුවන්. මේක VV Lite smart tag එක. ඉතින් මේකේ විශේෂම දේ තමයි මේක iPhone එකේ තියෙන Find My device network එකත් එක්ක වැඩ කරන එක. ඉතින් අපි මේ අද මේ device එක unbox කරලා බලමු මේක iPhone එකට connect කරගන්න විදිය, ඒ වගේම Find My network එකත් එක්ක වැඩ කරන විදිය, ඒ වගේම ඇත්තටම මේක වැඩ කරනවද කියලා අපි යන් unboxing එකට. ඉතින් මේ විදිහට box එක unbox කරගමු. මේ එළියට ගත්තම box එක මේ පැත්තෙන් තියාගමු. ඉතින් මේකේ තියෙනවා මේ document එක, ඊළඟට මේ smart tag එක, ඒකත් එක්ක battery ඇති මම හිතන්නේ. ඒ වගේම මේක සම්බන්ධ කරන key tag එක. මේකේ design එක බලද්දී අපිට හොඳ compact lightweight design එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේක easily keychain එකට හරි bag එකකට හරි සම්බන්ධ කරගන්න පුළුවන් කියලා අපිට හිතෙනවා. ඉතින් අපි යමු බලන්න මේක iPhone එකට connect කරන්න. ඉතින් ඔයාලට මේකේ battery එක remove කරගන්න අවශ්‍යතාවයක් වුණොත් මේකේ පිටිපස්සේ තියෙන රවුම දකුණු පැත්තට කරකවලා battery remove කරගෙන ආපහු අලුත් battery එකක් සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම අපේ device එකේ Bluetooth on කරගන්න ඕන. මගේ නම් on වෙලා තියෙන්නේ. ඊළඟට මේ app එක අපේ iPhone එකේ තියෙන Find My device app එක open කරගන්න ඕන. ඊට පස්සේ අපේ මේ තියෙන tag එකේ මේ battery එක එක්ක තියෙන මේක අයින් කරගන්න ඕන. හරි, අපි දැන් මේක phone එකට connect කරගන්න විදිය බලමු. ඉතින් මෙතනින් device වලට ගිහිල්ලා add device වලට යන්න. ඊළඟට add other device කියන එකට යන්න. ඊළඟට මේක search කරනවා අපිට පේන්නනවා. ඊළඟට hi tag කියලා තියෙනවා. මේ අපේ app එකේ pop up එකක් තමයි ආවේ මේ tag එකේ. මේක connect කරන්න තියෙන්නේ. මෙතනින් connect දුන්නා. ඊට පස්සේ මේකට නමක් දෙන්න තියෙනවා. ඉතින් මේකට අපි නමක් දාමු my tag වගේ. ඔයාලට ඕන නමක් දාන්න පුළුවන්. ඒ වගේම මේකට emoji එකකුත් add කරන්න පුළුවන්. මේකට දාමු මේ වගේ emoji එකක්. ඊට පස්සේ connect කරමු. continue කරමු. ඊළඟට මෙතන agree කරන්න තියෙන්නේ. ඊළඟට setup එක finish වුණා කියලා මේ විදිහට pop up එකක් එනවා. මේක finish කරන්න තියෙන්නේ. ඔන්න map එකේ පෙන්නනවා මගේ device එක. ඊට පස්සේ මේකෙන් අපිට මේ විදිහට play sound කරලා බලන්න පුළුවන්. බලමු play sound කරලා කොහොමද sound එක එන්නේ කියලා. ඔන්න sound එක එනවා. ඊළඟට sound එක stop කරන්න පුළුවන්. ඒ වගේම delete කරන්න පුළුවන් කොතනද තියෙන්නේ කියලා. මෙතන මගේ ගාවම තියෙන නිසා with you කියලා එනවා. ඊළඟට මේක share කරන්න මම මේ smart tag එක phone එකෙන් ගොඩක් ඈතට මට මගේ වත්තේම bluetooth range එකකින් එහා පැත්තේ තියලා තියෙන්නේ. අපි බලමු find my device එකත් එක්ක මේක locate වෙනවද කියලා. මම හිතන්නේ ඒක පෙන්වන්න අපිට බලා ගන්න පුළුවන්. මේක ඊළඟට මම බලන්නම් ගොඩක් දුරට ගෙනහිල්ලා කොහොමද මේක වැඩ කරනවද කියලා. ඒ ගැනත් ඔයාලට දැනුවත් කිරීමක් කරන්නම්. ඉතින් ඔයා මොකද හිතන්නේ මේ app එක මේ device එක ගැන? ඉතින් මේකේ වාසිය විදිහට අපිට බලා ගන්න පුළුවන්. මේකේ smart ඒ වගේම අරන් යන්න හරිම ලේසි. ඒ වගේම separate app එකක් හරි මොකක් හරි ඕන වෙන්නේ නැහැ මේක track කරන්න. මොකද iPhone එකේ Find My device එකත් එක්ක මේක connect කරලා වැඩ කරන්න පුළුවන් නිසා. ඒ වගේම මේක bag එකක් ඒ වගේම key එකක් එක්ක භාවිතා කරන්න පුළුවන් ලේසියෙන්ම. ඉතින් මේකේ අවාසිය විදිහට අපිට බලා ගන්න පුළුවන් මේක Android userලට එච්චර compatible වෙන්නේ නැහැ. මොකද ඒකේ Find My device එක Android එකත් එක්ක වැඩ කරන්න නැති වෙන්න පුළුවන්. ඒ වගේම මේකේ inbuilt GPS පහසුකම් නැහැ. මේකේ location එක track වෙන්නේ Apple Find My support එකේ network connection එකත් එක්ක තමයි. ඉතින් මොකද හිතන්නේ මේ tag එක ගැන පහලින් comment එකක් දාන්න. මේකේ battery life එක ඒ වගේම පාවිච්චි කරනකොට එන ගැටලු මොනවද ගන්න ඕන නම් පහලින් comment එකක් දාන්නත් අමතක කරන්න. මේ වගේ interesting video බලන්න ඕන නම් Daily to Mail කේ channel එක අනිවාර්යෙන් follow කරන්න. තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් ගිහිල්ලා එන්න.